ආයුබෝවන් හිතවතුනි මේ ඉරිදා දිනේ කුරහන් චේනා YouTube චැනලය හරහා නැවතත් මාධ්‍යෙන් දුටු නිර්වත ප්‍රවෘත්ති විකාශයේ සමග සතියක පුවත් අඳුරය ගැනීමට තමයි අපි මේ ඔබත් සමග සූදානම. ඔබට දැක ගන්න ඊටාම වටිනා ලංකාවේ පොළවේ තිබෙන ඇලහර බකමූණ රත්නපුර ප්‍රදේශවල තියෙන මැණිකක් සම්බන්ධව ලැබුණා වූ පින්තූරයක් තමයි අපිට ගෙනාවේ. අපි බලමු රටට මොකද වෙලා තියෙන්නේ කියලා. හිරු මාධ්‍ය තමයි මේ කිව්වේ මහජන බැංකුවේ විනිමය අනුපාත දෝෂයකින් මිලියන 650ක් 56ක් වැඩිපුර ගෙවලා නැවත අය කර ගැනීම ආරම්භයි යනුවෙන් 2026 17 දින හිරු මාධ්‍ය තමයි මේක පළ වුණේ. හැකරලට නෙමෙයි මකරෙකුටවත් ගන්න බැරි වෙන ඔන්න අපි ක්ලීන් කරා කියලා ප්‍රංශ ලිපි ගොනුවක් භාණ්ඩාගාරයෙන් අතුරුදහන්. හැකරුන්ගේ වැඩක්ද සැක කෝකටත් 159 පරිස්සමෙන් යනුවෙන් කියලා දැන්වීමක් පළ වෙලා තියෙනවා පුවත්පතක. අන්න ඒකත් අපි ඔබට කිව්වා. ශ්‍රී ලංකන් කෝටි 8කුත් හැකරුන් අතට විද්‍යුත් ලිපිනය හැකරුන්ට ගිහින් ගනුදෙනුව හෙළි කරේ දයාසිරිගේ සටහනින් සිද්ධිය ඇමති පිළිගනි. ශ්‍රී ලංකන් සල්ලි කෝටි 8මාරකුත් වැරදි පාරෙන් ගිහින් යනුවෙන් තමයි පුවත්පතක එම පුවත පළ වෙලා තිබුණේ. එයත් අපිට එවලා තිබුණා. ඒ ගැනත් බොහොම ස්තුතියි. අරගලේ සිද්ධියේ සැකකරුවන් සම්බන්ධයෙන් මේ මෑතකදී කොටු මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළිවීමක් ගැන ITN නිවුස් එකේ පළ වෙලා තිබුණා. අලුත් හඬපටයේ හෙළිදරව්ව රාජපක්ෂලා ගැන ජනතාවට වෛරය වපුරපු හැටි රටට දැනගන්න ෂෙයා කරන්න කියලා තමයි මේක තිබුණේ. ITN නිවුස් එකකින් උපුටාගෙන තිබුණේ. ඒ සම්බන්ධව රජයේ නීතිඥවරිය තමයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ප්‍රකාශ කරලා භාණ්ඩාගාරයේ මහා හොරකමක් හොරු අල්ලන්න භාණ්ඩාගාරයේ මහා හොරකමක් හොරු අල්ලන්න රජයේ මුදල් කාරක සභාවේ සභාපති හර්ෂද සිල්වා එම්ටි පොකට් ඩබල් පොකට් ඉවර උනේ පිප් පොකට් වලින් යනුවෙන් වූ කතාවක් තමයි මේ පුවත්පතේ පළ වෙලා තිබුණු කතාවක් තමයි මේ අපට එවලා තිබුණේ. හර්ෂණ නානායක්කාරගේ ප්‍රකාශයක් රස සාගරයක්. මේ විදිහට එතුමා රංගපාපු චිත්‍රපටිය ගැනත් යසපාල නානායක්කාර මහතාගේ ඉස්සෙල්ලා කියලා තිබුණා. ජනතාව ආණ්ඩුවට බනින්නේ විශ්වාසයට. ඡන්දය නොදුන්න අය දැන් මාලිමාව වටේ රොද බඳිමින් ඉන්නවා කියලා නිවුස් ඇලර්ට් එකේ තමයි මේක ගියේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අස්සනින් නිකුත් වෙලා තියෙනවා නිවේදනයක්. රේගු ආනයන බද්ද 150කින් වැඩි කිරීමට ආනයන භාණ්ඩ මත. මේ සම්බන්ධව ඊයේ දිනේත් කතාවක් ගියා ප්‍රවෘත්ති විකාශ හරහත්. එහි කියුනේ වාහන මත බද්ද ඉහළ ගියා යනෝ වාහන මිල ඉහළට යනවා කියලා. 150කින් රේගු ආනයන බද්ද වැඩි වුණාම ඒ අනුව රට තුල ආනයන භාණ්ඩවල මිල ඉහළ යනවා. ඉතින් මේ දැනට පවතින ආර්ථිකය යථා තත්ත්වයට ගෙනීම සඳහා ගත් තීරණයක් යනුවෙනුත් යම් අය කියනවා දැක්කා. පුළුවන් නම් වාහනයක් බලන්නකෝ මීට ශ්‍රී ලංකා රජය යනුවෙන් කෑල්ලකුත් මේ නිවේදනයකුත් අපිට ලැබුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාර්යෝසම් මහතා කියනවා ජනතා විමුක්ති පෙරමුණට හැමදාම පුරුද්ද තිබුණේ බැංකු මංකොල්ල කාලා හොරකම් කරලා බත් මුට්ටි උස්සලා කියලා. සැර ප්‍රකාශ රැර ටෝක් කියන වෙබ් අඩවිය තමයි මේක ගෙනල්ලා තිබුණේ. දෙසා හම්බන්තොට නමින් මුහුණු පොතේ සරණ අපේ දන්න කියන කෙනෙක් තමයි මහාවංශ ප්‍රදීපිකාව නමින් ඒ පොත පසුගියදා එළි දැක්වේ. මහාවංශ ප්‍රදීපිකාව. එය අපිට ලැබුණේ. අපිත් ඒක හොයාගෙන බලමු. ඒ සම්බන්ධයෙන් පසු අවස්ථාවක ඔබ සමග සාකච්ඡා කරමු. මහාවංශයේ සම්බන්ධයෙන් යමක් හෙළි කිරීම කරා නම් ඒ යම් දෙයක් අර්ථකථනය කරා නම් ඒ වඩාත් වටින වෙලාවක් මේක. රට දෙපෑකර ආර්ථිකය කඩාවැට යනුවෙන් ප්‍රකාශයක් මේ මහ බැංකුවේ මේ පවතින මූල්‍ය තත්ත්වය පිළිබඳ ගියවරත් කිව්වා සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7 සිට 103.5කින් අඩු වෙලා තියෙනවා කියලා. ඒ ගැන කියවෙන කතාවක්. ඒක රුපියල තවත් වැටෙයි. ඩොලරයේ පළමු වටට රුපියල් 331 පණි දිවයින මගින් ගෙනා
ඒ නිවේදනය ඇත්තටම රුපියල් 331ක් වුණොත් ඩොලරය රට තුළ ආනයනයන්ට සිදුවෙන දේ ගැන තමයි. බස් ගාස්තු 10%කින් වගේ වැඩි වෙන්න පුළුවන් කියලා ට්‍රාන්ස්පෝර්ට් කොමිසම කියලා තියෙනවා. උද්දමනයේ 105ත් 8ත් අතර ගානකින් යන්න පුළුවන් කියලා ඇනලයිසස්ලා කියලා තියෙනවා. ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් ෆුඩ් ප්‍රයිස් දෙකටම ඩිරෙක්ට් හිට් එකක් වෙනවා කියන එක තමයි එයින් කියලා. රුපියල් ලක්ෂ 200ක මුදලක් ශ්‍රී ලංකාන් එකෙන් වැරදි දිගුණමකට දාලා යනුවෙන් ඇලර්ට් නිවුස් එකක් ගියා. ආයේ වරද්දගෙනද බං කියලා තමයි ඒ කාලතුලේ 2025 දින තමයි මේක ගියේ අද දිනේ. එහෙනම් ශ්‍රී ලංකන් න්‍යායකිනුත් රුපියල් ලක්ෂ 200ක් වෙනත් ගිණුමකට ගිහිල්ලා කියලා කියන කතාව තමයි කියන්නේ මේ අපට ප්‍රවෘත්තිය. මෙම වසරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජයේ සූදානම්. ඔහු ආණ්ඩුවට සම්බන්ධ අමාත්‍යවරයෙකුත් මේ මාධ්‍යවේදීන් හමුවේ කියනවා අපි දැක්කා. හොඳයි පළාත් සභා මැතිවරණය පවත්වන්න ඕනේ. මැතිවරණ නිසි කාලයට පවත්වන ආණ්ඩු මේ රටේ තිබුණා. ඒ ආණ්ඩුත් ඉතින් අවසානයේ පෙරදිලා ගියා. ඉතින් මැතිවරණ නොපැවැත්වීම ජනතාවගේ ප්‍රසාදය පිළිබඳ ආණ්ඩුවට දැන ගැනීමට තියෙන හැකියාවක් නැති වෙන දෙයක්. අත්තනුගල ඔය ද්‍රෝණියේ ගම්පා ඇතුළු ප්‍රදේශ කීපයකට සුළු ගම් වතුර අනතුරු ඇඟවීමක්. හිරු නිවුස් තමයි මේකත් තිබුණ හිරු නිවුස් වල. ඔව් පසුගියදා පැවති වැස්සත් එක්ක තමයි මේ තත්ත්වය හති වුණේ. 2024 දින තමයි මේක ලැබුණේ. ඒක රටේ බොහෝ ප්‍රදේශවලට අධික වර්ෂාවක් වැටිලා මේ තත්ත්වයන් නැති වුණා. නැවත විශාල ගංවතුරු තත්ත්වයන් වලට බණ්ඩාරවැල වැල්ලවාය ඒ ප්‍රදේශයෙන් ආරම්භ වෙලා පහත් ප්‍රදේශවලටත් ඇවිල්ලා රටේ බොහොම තැන් යට වුණා. අද දිනේ ප්‍රවෘත්ති විකාශයේදී ගියා කළුතර බුලත්සිංහල මාර්ගයේ තාමත් යට වෙලා කියලා. රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින් මහතා පසුගියදා නැවත ආందోලනාත්මක දෙයක් කරා. ඔවුන්ගේ ඒකේ දැන්වීමේ තිබුණේ ප්‍රෙන්ස් 24 ප්‍රවෘත්ති විකාශයේ සහ BBC ප්‍රවෘත්ති විකාශයේ නම් Second World War Black War කියන එක මතින් ගියේ. ඔවුන්ගේ විජයග්‍රහණය ඔවුන් සැමරුවා නාසි ජර්මනිය විසින් රුසියාව ආක්‍රමණය කිරීම සහ එහෙන් ඔවුන්ගෙන් ජයග්‍රහණය කිරීම සඳහා තමයි ඔවුන් සැමරුවේ. මේ අවස්ථාවේදී දින 3ක සටන් විරාමයක් යුක්රේන් රුසියන් යුද්ධය සඳහා ඇති කරගත්තා වුණ. ඇති කරන තමයි මේ ආකාරයට රුසියාව තම ශ්‍රේෂ්ඨයන් සැමරුවේ. ඩික්සිත් මහතා ඉන්දියානු මහ කොමසාරිස්වරයා වශයෙන් ලංකාවේ හිටියා කාලයක්. එතුමා ලංකාව තුල නම් ජනප්‍රිය කොමසාරිස්වරයෙකුනේ නෑ. උනට ඉන්දියාව සහ ජාත්‍යන්තරය තුල ඔහු යම් දේවල් කරපු පුද්ගලෙක් බවට පත් වුණා. ඔහු ලියපු ග්‍රන්ථයක ඇතුළත් වෙලා තියෙනවා 1987 දී මේ යුද්ධය අවසන් කරන්න තිබුණාය කියලා. ඒ කියන්නේ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ අවසන් කාලයේ ඉන්දියානු හමුදාව ලංකාවට ගැහැල්ලා තිබුණු කාලේ යුද්ධය අවසන් කරගන්න තිබුණා කියලා. ඉන්දියානු මැදිහත් වීම නොවන්නට. ඒ කියන්නේ ඉන්දියානු හමුදාව වුවට ඉන්දියාව මැදිහත් වෙලා LTT සංවිධානය විනාශ කිරීමට මේ අවස්ථාවේදී ඉඩ දුන්නේ නැහැ කියන එක වගේ අදහස් තමයි එන්නේ. පසුගිය දින කිහිපයේ මහනුවර මාතලේ නුවරඑළිය දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් සම්වර්ධන කමිටුව වලට සම්බන්ධ වුණා ජනාධිපතිතුමා. එතුමා නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී ඩීසල් ගැන කතාවක් කරමින් රටේ ඉන්ධන ගැන ඩීසල් ලීටරය රුපියල් 720ක් වෙන්න පුළුවන් කියලා තත්ත්වයේ කතාවක් කතා කරා. ඒ සම්බන්ධයෙන් වූ දැන්වීමකුත් එහි යොදලා තියෙනවා. ශේෂ්ත්‍රාධිකරණයේ කාන්තාව සම්බන්ධ නඩුවක් ගත් අවස්ථාවක ශේෂ්ත්‍රාධිකරණ විනිසුරුතුමා කියලා තිනවා කාන්තාසිත යකාටවත් තේරුම් ගන්න බෑ කියලා. ශේෂ්ත්‍රාධිකරණ විනිසුරු විවෘත අධිකරණයේදී කියයි යනුවෙන් තමයි මේ අරුණ තමයි මේ පළ කරලා තිබුණේ. ඒ ගැනත් ඉතින් ඇත්ත වශයෙන් කුමක් හෝ හේතුවක් මත එතුමා එක කියන්න ඇති. ඒ නඩුව සම්බන්ධ වූ සිද්ධියක් සම්බන්ධ. හැබැයි ඒ ආందోලනාත්මක ප්‍රකාශයක් වුණා රටට. ටීවී චානක ලෑස්ති කැදවීම තාම නැහැ. ගල්ලඟුරු ගැන කියන්න ඕන වෙලාවක රෙඩි පැමිණිලි 9ක් දාලා තියෙන්නේ. යනුවෙන් වූ ප්‍රකාශයක්. ඔව් පසුගිය දින අපි දැක්කා ටීවී චානක මහතා නීතිඥවරුත් සමග
මේ ජනාධිපති විමර්ශන කොමිසමට මේ ගල්අඟුරු වංචාව සම්බන්ධ වූ පැමිණිලි ඉදිරිපත් කිරීමට යන ආකාරය අපි දැක්කා. මැයි 12 වෙනිදා හිටපු ශ්‍රී ලංකාවේ විධායක පස්වෙනි විධායක ජනාධිපතිතුමා අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන්ව කැඳවලා තිබුණා අල්ලසා දූෂණ වංචා විමර්ශන කොමිසමට. ඒ අවස්ථාවේදී විශාල ජනකායක් 10000කට පමණ ආසන්න ජනකායක් එම් අල්ලසා දූෂණ විමර්ශන කොමිසම ඉදිරිපිටට එකතු වුණා. එකතු වෙලා හිටියා විශාල ජනකායක්. අනුර හොයපු මහින්දගේ වත්කම කියලා ඒ ජනකාය සම්බන්ධ කරලා දාපු පින්තූර තිබුණා. එම අවස්ථාවට සහභාගී වුණ දේශපාලකයෝ සාමාන්‍ය ජනතාව නොඑක ආකාරයේ පිරිස් එතනට පැමිණලා හිටියා. ඒ පිරිස් එක්ක ඒ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මැතිතුමා 9 මාර වෙනකොට හරියටම වෙලාවට පැමිණියා. ඒ වගේම හරියටම 12:05ට අල්ලසා දූෂණ වංචා විමර්ශන කොමිසමෙන් පිට වෙලා ගියා. ඉතින් ශ්‍රී ලංකීය ජනතාව තවමත් මහින්ද රාජපක්ෂ කියන චරිතය වටා ඉන්න බව නම් අපිට දකින්නට ලැබුණා. ඒ ආපු විශාල ජනකායෙන් අපිට එතනදී අපිට හොඳටම පැහැදිලිව පෙනුණා. ඒ සම්බන්ධයෙන් වූ ප්‍රවෘත්තිය තමයි ගිය සතිය තුළ වූ විශේෂම ප්‍රවෘත්තිය වශයෙන් සෑම මාධ්‍යයකම පළ වුණේ. රටකට සෑහීම උදා කර මිනිසා සැබෑ නායකයා යනුවෙන් තමයි බොහෝ දෙනා ඇවිල්ලා එතුමන්ට ජයග්‍රහණය ප්‍රාර්ථනා කරා. එතුමන්ට සුබ පැතුම් එක්කිනුන තමයි ජනකාය පැමිණලා හිටියේ. ඉරි වෙබ් පිටුව තමයි මේක පළ කරලා තිබේ. අතුරුදහන් වූ ඩොලර් මිලියන 2.5න් කොටසක් ඇමරිකාවේ ඩෙලවෙයා ප්‍රාන්තයේ බැංකු ගිණුමකින් සොයා ගනී යනුවෙන් තමයි ඒ සඳහන් කරලා තිබුණේ. 2022 මැයි 9 වෙනිදා ඒ අරගල අවස්ථාවේදී අමරකීර්ති පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඝාතනයට ලක් වුණා නිට්ටඹුවේදී. ඒ ඝාතනය කරන ලද නඩුව විභාග කරා. එයින් වැරදිකරුවන්ට සිරදඬුවම් නියමුණා. ඒ සිරදඬුවම් නියම වූ වැරදිකරුවෙක් බන්ධනාගාර ගොඩනැගිල්ලෙන් බිමට වැටිලා අවසන් ගමන් ගියා කියලා තියෙනවා. ඒක ඉතින් මේමයි කර්මය කියන එක පරිසං දෙනවානේ. අනවශ්‍ය ආකාරයට ප්‍රාණියක් නැති කිරීම සඳහා අපි දැක්ක එදා ඡායාරූප වීඩියෝ පට බොහොම දඟලලා මිනිස්සු මරලා බිම දිගේ ඇදගෙන ගිහිල්ලා බිල්ඩින් එක ඉහළට ඇදගෙන යනවා පහළට ඇදගෙන යනවා. මේ රට මිලිච්චයන්ගේ රටක් බවට පෙන්වීමට උත්සාහ කරා වගේ දෙයක් කරේ. ඉතින් එහෙම වෙනකොට ඒ කර්මය පරිසම් දීම වෙන්න ඇති කියන එක අපිට කියන්න පුළුවන්. අද පාළුගෙවල් අල්ලන්න උගත් තරුණයෝ හිටියට එදා නන්දි කඩාල් අල්ලන්න හිටියේ අටපාස් රණිරුවා විතරයි යනුවෙන් වූ ප්‍රකාශයක් තිබුණා. එයත් අපි දැම්මා. ඔව් ආද මේ මල්වානේ පසුගිය කාලය තුළ ආందోලනයට ලක් වෙච්චි නිවසක් දැන් නම් මේ පසුගිය දින මාධ්‍ය ප්‍රකාශයක් කරා. එහි කොන්ත්‍රාත්කරු ඒ අනුව ඒක මුදිත ජයකොඩි කියලා මේ සැලසුම් ශිල්පියෙකුට අයිති කියන එක තමයි කියුනේ. ඒ නිවස ගැන කියවෙනකොට තමයි එම නිවස අල්ලා ගැනීමට අන්තරය විශ්වවිද්‍යාල බල මණ්ඩලය විසින් කටයුතු කරලා මේ වෙනකොට එහි රැඳී සිටිනවා කියන එකත් එක්ක තමයි ඒ දැන්වීම යොදලා තිබුණේ. ඒත් එක්ක මැයි මාසේ 18 වෙනිදාට එනවා රණවිරු සැමරුම. රණවිරු සැමරුම කියන්නේ මේ රටේ අවුරුදු 30ක් පැවති යුද්ධය 2008 මැයි 18 වෙනිදා වෙනකොට අවසන් කිරීමට ශ්‍රී ලංකා රණවිරුවන්ට හැකියාව ලැබුණා. ඒ සඳහා යුද්ධයට නායකත්වයක් ලැබුණා. ඒ වගේම මේ සඳහා දේශපාලන නායකත්වයකුත් ලැබුණා. ඒත් එක්ක තමයි ඒක ඉවර කරගන්න හැකියාව ලැබුණේ. අපි ඒ සඳහා වෙනම වීඩියෝවක් කරා. එම වීඩියෝ අපේ දඬුවට YouTube චැනලයේ සහ අපේ Facebook පිටුවෙත් අපි පළ කරන්න කටයුතු කරා. මැයි 18 විරුවන්ට ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය රණවිරුවන් සියලු දෙනාටම අපි ගෞරවයක් ඇති කරන්නට ගෞරවයක් එක් කරන්නට ඕනේ. මේ අවස්ථාවේදී මේ ලංකා රාජ්‍යයේ පැවතුනා වූ යුද්ධය අවසන් කරලා දකුණට උතුරට තරුණ මලමිනියන එක නවත්තලා ඒ වගේම මේ දකුණේ උතුරේ සියලුම ජනතාවට ජීවිත අපේක්ෂාව ලබා දීම සම්බන්ධව ඒත් එක තවත් දැන්වීමක් තමයි. කැමැති වුණත් අකමැති වුණත් මෙරට ඉතිහාසයේ නොමැකෙන නාමයේ රාජපක්ෂ යනුවෙන් දැන්වීමකුත් අපිට ලැබුණා. ඒ වගේ ඒ හදලා තිබුණු පෝස්ට් කීපයක් අපිට කීප දිනක ඉවරලා තිබුණා. ඒ පෝස්ට් තමයි මෙහි ඇතුළත් කරලා තිබුණේ. මේ ඇතුළත් කරලා තියෙන්නේ රණවිරුවන් සම්බන්ධව.
ආණ්ඩුවේ රණවිරු දඩුවමට එරෙහිව ජනතා පෙළගැස්ම යනුවෙන් වූ දැන්වීමකුත් අපිට එවලා තිබුණා. දිනේෂ් මංජුල කියලා මහත්තයෙක්ගේ තමයි දුරකථන අංක දෙකකුත් දාලා තිබුණා. ඔබ සූදානම්ද මහජන විරෝධය යනුවෙන් තමයි ඒ තිබුණේ. එයත් අපි මෙහි පළ කරා 19 වෙනිදා තමයි එය පවත්වන්නට කටයුතු යොදලා තියෙන්නේ. මහා බැංකුවේ ඩොලර් මිලියන 2.5ක සිද්ධියට සම්බන්ධ වූ ඒ සහකාර අධ්‍යක්ෂකවරයා වැඩතහනම් වෙලා හිටපු ඔහුත් ජීවිතේ නැති කරගත්තා. ඒ වගේම මේ එයාබස් ගනුදෙනුව සම්බන්ධව අත්අඩංගුවටපත් වෙලා අප මත සිටි කපිල චන්ද්‍රසේන මහතා එයා ලංකා සමාගමේ විධායක අධ්‍යක්ෂකවරයාත් ජීවිතක්ෂයටපත් වුණා. සියදිවි විනාශා ගැනීම වශයෙන් තමයි මේ දෙකම රටට එළියට ආවේ. රාසමාණික්කම් සමග එකතු වී මහවැලිය පළවා හැරි සිංහල ගොවීන් නැවත ඉඩම්වල වගා කිරීමට අධිකරණයෙන් අවසර ගනී. අන්න රාසමාණික්කම් කියන්නේ නැගෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්. ඔහුත් එක්ක එකතු වෙලා මහවැලිය වගා කරන්න ඉඩම් නොදීපු ගොවීන්ට නැවත අධිකරණයේ අවසර දීලා තිනවා එම ඉඩම්වල වගා කරන්නට. විදුලි ගාස්තු ඉහළ ගිය හැටි 18%කින් ඒකක 210 240 270 300 කාණ්ඩවල ඉඳලා 18%කින් ඉහළ ගිහිලා තියෙනවා. ඒකක 180 දක්වා කාණ්ඩේ විදුලි බිල ඉහළ ගියේ නැහැ කියන එකට ඇතුළත් කරලා තියෙන සටහනක් අපිට අද දෙරණ මගින් ලැබුණා. එයත් අපි ඔන්න ඔබට සඳහන් කරා. 11330යි 14330යි 17330යි 20330යි 710 දක්වා ඉහළ ගිහින් තියෙනවා. ඔන්න විදුලි බිල බොහොම පරිස්සමෙන් විදුලිය පාවිච්චි කරන්න කියන එක තමයි අපි ඉල්ලන්නේ. නීති ලාම්පු පවත්වගෙන යන්නේ ඒ පළාත් පාලන ආයතන විසින්. ඒ රාත්‍රී කාලයේ වීදි ලාම්පු යොදන්නේ ඒ පළාත්වල ජීවත් වන අයගේ ආරක්ෂාව රාත්‍රී කාලයේ ඔවුන්ට ගමන් බිමන් යාමට යන්නට සුදුසු විදියට ඒ පළාත්වල තියෙන ආරක්ෂාව තමයි විශේෂයෙන් වීදි ලාම්පු වලින් සලකන්නේ. මේ වීදි ලාම්පු වලටත් බිලක් එකතු කිරීමට අලුතෙන් හැදූ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක නැත්නම් විදුලි බල මණ්ඩලයේ කොටස් 5කට කඩලා හැදූ ඒ අයකිරීම් සමාගම විසින් මේ වෙනකොට පළාත් පාලන ආයතන වලට දැන්වීම් නිකුත් කරලා තියලා කියලාත් නිවේදනයක් ලැබිලා තියෙනවා. අනුරාධපුර අටමස්ථාන ඒ නායක හාමුදුරුවෝ සම්බන්ධ වෙලා තිබුණු සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය දිනවල මාධ්‍යයේ කැකෑරුණානේ. ඒ හාමුදුරන් වහන්සේ අත්අඩංගුවට ගැනීමට තීරණය කරායින් පසුව ඒ දියණියගේ මව කියන කෙනෙකු මගේ දුව ලේතවරුණු ඇඳුම් පිටින් තමයි මගේ ළඟට දුවගෙන ආවේ යනුවෙන් කියන කතාවකුත් මාධ්‍යයේ ගියා. ඒ සම්බන්ධව අපි මෙහි පළ කරා. අපි අපක්ෂපාතී මාධ්‍යයක් ගෙන නිසා ඒ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක අධිකරණය විමර්ශන නිලධාරීන් කටයුතු කරනු ඇතයි අපි බලාපොරොත්තු වෙන්නේ. රාජාංගනයේ සද්ධාරත්න හිමි අත්අඩංගුවට යනුවෙන් පසුගිය දිනවල සඳහන් වුණ ප්‍රකාශයක් පසුව අපත මත නිදහස් කරනු ලැබුවා. මේ ආණ්ඩුවේ ජනාධිපති මැති ඇමතිවරු විවේචනය කරමින් පරුස වචනයෙන් බණමින් මාධ්‍යයට නිවේදනයක් නිකුත් කිරීම සම්බන්ධ බිලියන 10ක් වැඩිපුර ගෙවලා ඩීසල් නැව් 4ක් අරගෙන ලංකාවේ මුදලින් නම් රුපියල් කෝටි 300ටත් වඩා වැඩි. කොහොම කොමිස් කුට්ටියක් යන්නේ නැද්ද? මුන් තනිකරම ගහන්නේ ඩොලර් ගේම්. මුන්ට කොමිස් ජනතාවට වැඩි මිලට තෙල් සහ විදුලිය යනුවෙන් 2005 සකස් කරලා දාලා තිබුණු දැන්වීමක් එය ඔබගේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරනු ලැබුවා. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් දැවැන්ත බැඳුම් කර වංචාවක්. මුදල් ලේකම්ටත් යලි චෝදනා යනුවෙන් වූ දැන්වීමක් පළ වෙලා තිබුණා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සමාගමේ ලාංඡනයත් එක්ක. එයත් අපි මෙහි පළ කරනු ලැබුවා. එයත් බැඳුම් කර මිලදී ගැනීමේදී සිදු වූ වංචාවක් වශයෙන් තමයි සඳහන් වෙලා තිබුණේ. මද්‍රව්‍ය ජාවාරම කාලයක් තිස්සේ මේ රටේ නිදහසේ නැවතුණු දෙයක්. නමුත් දැන් එහෙම නැහැ. ක්‍රමානුකූලව ඒවා පාලනය කරලා තියෙනවා. ආරක්ෂක ලේකම්වරයා කියන ප්‍රකාශයක් සිරස මාධ්‍යයේ තමයි මේ පළ වුණේ. එයත් අපි ඔබට ඉදිරිපත් කරනු ලැබුවා. ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පීනා ලෝක වාර්තාවක් ලැබූ 7 අවුරුදු පුංචි වීරයා යනුවෙන් ප්‍රකාශයක්
අපිට ලැබුණා ඡායාරූපයකුත් එක්ක. මේ පසුගිය දිනයක අපි දැක්කා වීඩියෝවක් විදියට මාධ්‍යයේත් යනවා. ලංකා බැංකුව කොන්ත්‍රාත්කරුවන්ට දෙවරක් මුදල් ගෙවයි. ආපසු මුදල් ඉල්ලා පස්සේ ගියයි. මේ අර මාර්ග සංවර්ධන අධිකාරියේ ගිණුමකින් මඩකලුව ප්‍රදේශයේ මුදල් බැරවීම සම්බන්ධ සිද්ධිය තමයි නැවත කියලා තියෙන්නේ. එයත් අපි ඔබට දැනගැනීමට දැම්මා. තැපැල් දෙපාර්තමේන්තුව US පෝස්ට් වෙතේ ගෙවූ ඩොලර් ලක්ෂ 6ක් අතුරුදහන් වෙයි. ඔන්න අද දෙරණ තවත් මුදල් අතුරුදහන් වීමක් ගැන කියනවා. මේ ලංකාවේ ගිණුම් සියල්ලටම හැකරලා රිංගලා වගේ මට පේන්නේ ලංකාව බංකොලොත් වෙලා නිකන් හිටි. ඒ සම්බන්ධව ඇමතිතුමත් ඒක සත්‍යාපනය කරලා කියලා. ඒ වගේම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය තුමා පසුගිය දින ගියා ජිනීවා බලා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සැසිය ඇමතීමට. ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ වත්කම් පිළිබඳව සටහනක් එවලා තිනවා. මේ සම්බන්ධයෙන් සජබ අල්ලස් කොමිසමෙන් විමර්ශනයක් ඉල්ලයි යනුවෙන් තමයි එහි සඳහන් වෙලා තිබුණේ. ඒ අයගේ වත්කම් පිළිබඳව සටහනක් තමයි මෙහි තියෙන්නේ. ඒකත් ඔබට බලා ගන්න පුළුවන්. කොපමණ වත්කම් තියෙනවද? ඇඟට වැරහිලි යනුවෙන් උද්ඝෝෂණය කළ පිරිස් ඒ කාලය තුර වත්කම් නැතුවද ඉඳලා තියෙන කියන එකත් ඔබට බලා. අවසාන වශයෙන් වෙසක් සතිය හජ්ජි උත්සවයේ සමග ගැටෙයි. රජයේ තීරණය ගැන සමාජ මාධ්‍යයේ දැඩි කතා බහක් යනුවෙන් වූ TTV නම් වෙබ් අඩවිය තමයි මේ 5/3 වෙනිදා පළ කරලා තිබුණේ. ඔව් හජ්ජි උත්සවයේදී සත්ව ඝාතන සෑහෙන්න සිදු වෙනවා. හජ්ජි දිනය 28 29 දිනවල තියෙනවා. 30 දිනට මේ වෙසක් පෝය යොදාගෙන තියෙනවා. මේ සම්බන්ධයෙන් පසුගිය දා මුහුණු පොත් මාධ්‍ය අපි දැක්කා ශ්‍රීපාදයේ යන එක වෙසක් උත්සවයේ වෙසක් දිනයෙන් තමයි අවසන් වෙන්නේ. නමුත් මේ අවාරය දැන් අධික ලෙස ශ්‍රීපාදයේ ප්‍රදේශයට වහිනවා සමනල කන්දට. ඒ වැහැලා වහින එක සමග මේ ශ්‍රීපාදයේ අවාරයේ ශ්‍රීපාදයේ යවන පිරිස් වලට වෙන හානි සම්බන්ධව එහි ඇතුළත් කරලා තිබුණා. අපි දැක්කා ඒ අධික වර්ෂාවේ ඔවුන්ට යන්න දෙන්න බැරුව ඉන්න ආකාරය. ඉතින් නියම දිනයට වෙසක් උත්සවය තිබුණා නම් ඒ සදහැවතුන් මේ විදියට අපහසුතාවයට පත් වෙන්නේ නැහැ. අපි දන්නවා ජනවහරේ එන කතාව. එහිදී කියවෙන්නේ මේ දෙවියන්ට වැඳුම් පිදුම් කිරීම සඳහා මිනිස්සයා වැඳලා ඉවරුණාන් පස්සේ මසක් ශ්‍රීපාදයට අකුණු ගහ වැහැලා ඒ ප්‍රදේශවලට ඒ සුද්ධ කරනවා. ඒ සුද්ධ කරායින් පසුව තමයි දෙවියෝ වැඳලා ශ්‍රීපාද ගමන නවත්වන්නේ කියලා. ඒක ඉතින් මේ ජනවහරේ එන කතාවක් නිසා ඒවා ජනවහර පිළිගන්නේ නැතුව ඇති. හැබැයි ජනවහරේ පැවැත්මෙන් ආපු දේවල් තමයි ඇත්ත වශයෙන් පසු කාලීනව යන්නේ කියන එකත් සමාජය තුලදී අපි කියන්න ඕනේ. ඉතින් අද දින අපි අපේ කුරහන් චේනා YouTube channelෙන් ඔබගෙන් සමුගන්නයි සූදානම. අපි තව සතියකින් හෝ සති දෙකකින් හමු වෙමු. අපි උපුටා ගන්නා පුවත් සම්බන්ධව ඔබත් සමග යම් සාකච්ඡාවක් පැවැත්වීමට. අපේ කුරහන් චේනා YouTube channel එක හොඳයි නම් එහි යන අදහස් එහි යන දේවල් සත්‍ය ලෙස ඔබට වැටහෙනවා නම් අපගේ channelය subscribe කරන්න. ඔබගේ අදහස් අපිට ඉතා වටිනවා. ඔබගේ අදහස් comments කරන්න කියලා තියනවා. ඔබට සුබදායක සතියක් ප්‍රාර්ථනා කරනවා.